කාබනික දියර පොහොරක් හදාගන්න ක්‍රමයක් තමයි මෙතන තියෙන්නේ. මේක කාබනික කෘමිනාශකයක්. ඒ වගේම අපිට දියර පොහොරක් වශයෙන්ුත් මේක යොදා ගන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය වෙනවා මෙන්න මේ දේවල්. මේ තියෙන්නේ හන කොළ. මේ වගේ අපි කිලෝ 1ක් විතර ගන්න වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ පාවට්ටා කොළ. මේ පාවට්ටා කොළ ඊට පස්සේ මේ හිඟුරු කොළ, මේ නත්ත සූරිය කොළ, කොහොඹ කොළ, ඊට පස්සේ මේ තියෙන්නේ දාස්පෙතිය කොළ සහ මේ මල් අවශ්‍ය ප්‍රමාණය තිබ්බට කමක් නැහැ. මේ සියලුම දේවල් වලින් අපි කිලෝ 3ක කොටසක් යොදා ගන්නවා මේ කොළ වර්ග වලින්. ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ රතු මිරිස් 250ක්, රතු ලූණු 250ක්, සුදු ලූණු ග්‍රෑම් 150ක් විතර අවශ්‍ය වෙනවා. ඒ වගේම වදකහ කොළ සහ අල දෙකෙන්ම ග්‍රෑම් 500කුත්, ඉඟුරු කොළ සහ අල දෙකෙන්ම ග්‍රෑම් 500කුත් ඕනේ වෙනවා. ඊට පස්සේ ලිපේ අලු ගන්නවා අපි හලාපු ලිපේ අලු, ඒ වගේනොත් කිලෝ 1ක් විතර ඕනේ වෙනවා. මුලින්ම අපි කරන්නේ මේ හන සාකේ මේ කොළ අරගෙන ඒක පොඩි කෑලි වලට කපලා හොඳින් වංගෙඩියක වගේ ඒක මේ කොටලා ඉස්ම ටික වෙනම අරගන්නවා. ඊට පස්සේ අනිත් තිබෙන මේ සාග කොළ වර්ග ටික, ෆ්‍රනිල කොළ ටික වෙන වෙනම කොටාගෙන එකට එකතු කරගන්නවා. මේ හන ඉස්මෙන් ඊට පස්සේ මේවට කලවම් කරලා මේ අනිකුත් සෙසු දේවල්, ඒ කියන්නේ මේ මිරිස් ටික, සුදු ලූණු, රතු ලූණු, වදකහ ඒ වගේ ඒවා ටිකක් වෙන වෙනම කොටලා අරගෙන මේක එකම භාජනයකට දානවා. එකම භාජනයකට දාලා ලිපේ අලු ටිකත් ඒකට එකතු කරලා මේ ගවමුත්‍රා වලින් මේක අනනවා. ගවමුත්‍රා වලින් අනලා මේ සියලුම දේවල් වැහෙන්න ගවමුත්‍රා දාලා කඩපින්ම බැඳලා මාසෙකමාරක් විතර පැසවන්න ආරම්භ. ඒ අතරතුර ආවාරයේදී අපි සතියකට විතර සැරයක් මේක අරලා බලනවා. ජල මට්ටම අඩු වෙලා තියෙනවා නම් නැවතත් ගවමුත්‍රා ටිකක් එකතු කරනවා. එහෙම එකතු කරමින් කාල් ගාලා හරි ගැස්සලා තියන්න පුළුවන්. මාස එකමාරකදී මේක හොඳින් පැහැවලා තියෙනවා. දුර්ගන්ධයක් හමනවා එහෙම තියෙනවා. ඊට පස්සේ අපි ඒක අරගෙන ඒ බෝතල් එකකට 20ක් වතුර කලවම් කරලා හවස් කාලයේදී බෝගු වලට ස්ප්‍රේ කරන්න පුළුවන් පෙරලා.